භාග ගණනක අපිට කියලා තියෙනවා එක්තරා පාසලක 11 ශ්‍රේණියේ සිසුන්ගෙන් 7න් එකක් ඉංග්‍රීසි මාධ්‍යයෙන්ද ඉතිරිය සිංහල මාධ්‍යයෙන්ද අධ්‍යාපනය ලබයි. හරි මම ගාන කියවන ගමන් කටුවට කොලයට ගන්නවා දත්ත ටික. හරි මුලින්ම දාගන්නම්කෝ ඉංග්‍රීසි මාධ්‍යය 7න් එකයි කියලා කෙටියෙන් දාමු දත්ත ටික. ඉතිරිය සිංහල මාධ්‍යයෙන්ද. හරි එහෙනම් සිංහල මාධ්‍ය කට්ටිය කොච්චරද? 7න් එකක් ඉංග්‍රීසි මාධ්‍යය නම් සම්පූර්ණ කොටස අපි ගන්න 7න් 7යි කියලානේ. එහෙනම් ඉතුරු කට්ටිය තව 7න් කොටස් 6ක් ඉන්නවා. ඒක හොයාගත්තේ කොහොමද? එහෙනම් 7න් 7න් එකක් අඩු කරලා 7න් 6. ඒක මම චුට්ටක් නිකන් ලියාගත්තා. ඊළඟට සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපන ලැබෙන සිසුන්ගෙන් 3න් 2ක් තොරතුරු තාක්ෂණය හදාරනවලු. හරි. මම ඒක මේ විදිහට මාක් කරගන්නවා. එහෙනම් සිංහල මාධ්‍යයේ කට්ටියගෙන් එහෙනම් අල්ලන්නක් දාලා 3න් 2ක් දාලා මේගොල්ලෝ කවුද ICT කට්ටිය කියලා චුට්ටක් මාක් කරගන්නවා. ඊට පස්සේ කියලා තියෙනවා ඉතිරි සිංහල මාධ්‍ය අධ්‍යාපනය ලැබෙන සියලු සිසුන් සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂය හදාරයිලු. එහෙනම් අපි දාගමු ඉතිරිය සෞඛ්‍ය කියලා දාගමු. හරිනේ ඔන්න එහෙනම් දැන් ඉංග්‍රීසි මාධ්‍යය මුකුත් වෙන් කරලා කිව්වේ නැහැ. සිංහල මාධ්‍යය කොටස් දෙකකට වෙන් කරලා මෙන්න මෙහෙම කතන්දරයක් කියලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ අපෙන් අහලා තියෙනවා සිංහල මාධ්‍ය අධ්‍යාපනය ලබන සිසුන් ගන්න මුළු සිසුන් ගණනෙන් කවර භාගයක්ද? හරි බලන්න දැන් කොතනද මම ඒක හොයාගත්තානේ මේ තියෙන්නේ මේ සිංහල මාධ්‍ය කට්ටිය ඉංග්‍රීසි මාධ්‍ය 7න් 1යි කිව්වහම ඉතිරි කට්ටිය මම හොයාගත්තා. එහෙනම් කොහොමද ඒක හොයාගත්තේ කියලා මෙතන ලියමු. 7න් 1ක් අඩු කරලා 7න් 6 කියන උත්තරේ ගත්තා. නිකම්ම 7න් 6 දාන්න එපා. හදන විදිය චුට්ටක් දාන්න. තොරතුරු තාක්ෂණය හදාන සිංහල මාධ්‍ය සිසුන් ගන්න මුළු සිසුන් ගන්න කවර භාගයක්ද කියලා අහනවා. හරි. එහෙනම් මෙතන ඉන්නව කවුද? සිංහල මාධ්‍යයෙන් කියලා අල්ලන්න දාලා 3න් 2 මම ලියාගත්තා. එහෙනම් මේක මෙතන සුළු කරලා පෙන්නමු. 7න් 6න් ගුණ කිරීම දාන්න අල්ලන්න වෙනකොට 3න් 2. එහෙනම් මෙහෙම කැපුවා 7න් 4යි කියලා මට උත්තරයක් හම්බ වෙනවා. රෝම ඉලක්කම් 3 කියලා සෞඛ්‍ය විෂය හදාරන කට්ටිය. එහෙනම් ඉතුරු කට්ටියනේ. 7න් කොටස් 6කින් 7න් කොටස් 4ක් ICT. එහෙනම් ඉතුරු කට්ටිය මොනවද? සෞඛ්‍ය. එහෙනම් 7න් 6න් අඩු කරනවා 7න් 4ක් 7න් 2යි. හරි ඊට පස්සේ අන්තිම ප්‍රශ්න කියලා සෞඛ්‍ය විෂය හදාරන සිංහල මාධ්‍ය සිසුන් ගණනත් ඉංග්‍රීසි මාධ්‍ය මුළු සිසුන් ගණනත් අතර වෙනස සිසුන් 40යිලු. හරි බලමු භාග දෙකක් හොයාගමු ඔය කියන කතන්දරේට සෞඛ්‍ය විෂය හදාරන සිංහල මාධ්‍ය සිසුන් ගණන 7න් 2යි. ඉංග්‍රීසි මාධ්‍ය මුළු සිසුන් ගාන කීයද එහෙනම් 7න් 1යි. හරි. එතකොට යා වෙනස කියලා වචනයක් කියලා අපි පාවිච්චි කරන්නේ අඩු කිරීම. එහෙනම් 7න් 2කින් 7න් එකක් ගියාම එන උත්තරේ තියෙනවනේ භාගමය දත්තය සිසුන් 40කට සමානයිලු. හරි. එහෙනම් අපෙන් අහන්නේ මුළු සිසුන් ගාන. එහෙනම් 7න් 2කින් 7න් එකක් අඩු කළාම සිසුන් 40ක් එනවා. එහෙනම් 7න් 1 කියන භාගයට අදාළ සංඛ්‍යාත්මක දත්තය තමයි 40. එහෙනම් මුළු සිසුන් ගාන අපි මේකෙදි නිරූපණය කරන්නේ 7න් 7න්නේ. එහෙනම් අපි 7න් 7 හදාගන්න 7න් 1ත් 7න් ගුණ කරලා 40ත් 7න් ගුණ කරමු. හරිනේ. එහෙනම් 7න් 7ට අදාළ මුළු සිසුන් ගාන මට එනවා 40 ගුණ කිරීම 7 කියන්නේ කීයද 280යි. එහෙනම් මම දානවා සිසුන් 280යි කියලා. අවසාන පිළිතුර මේ විදිහට ලියලා පෙන්නනවා.